ෆොටෝ එකක් ගහම සේව් කරගන්න මාර ටයිම් එකක් යන්නේ. මෙන්න ඇතුළට එනවා මේ පියන්නේ මේ ඉතුරු වෙච්ච තවත් දේවල් කිහිපයක් බලන්න. හැම වයින් බැරල් එකක් තියෙනවා ගේ ඉස්සරහ. මේක ඇතුළට නැන්න දෙන්නේ ඒක විතර වහලා. right. පියනෝ දැන් ස්ප්‍රින් එක ඇවිල්ලා තියෙන්නේ පොහොට්ටු දැන් එනවා මේ කෝටු තිබ්බට තව ටික දවසකින් අර බලන්න වහලුට සම්පූර්ණයෙන් කළු ගල් අතුරලා තියෙන්නේ. එනවාද? මොකද්ද රීසන් එක කියනවා මට එහෙම දැනුමක් නැහැ. ඒ ගෙවල් උඩට කළු ගල් දාලා තියෙන වහලුට. ඒ කාලේ මේක විතර නම් තනිකර තියෙන අර සිංහල උල් කියන ඒවා. ෆිනිෂ් උල්ද? එතනේ. ඒක යන්න දැන් ඒකේ වහලා බලන්න දෙයක් නැහැ. මිඩ්වයිෆ් දෙන. බබාලා හම්බෙන්න ගෙනල්ලා දාපු තමයි මිඩ්වයිෆ් හිටපු ගෙදරලු මේක. ගම්මානේ. ඒ කාලේ ඔහොම තමයි තිබිලා තියෙන්නේ. ගම්මානේ. බලන්න. තව ඇතුළට යනවා මෙහෙම මේ අර මං කියපු පිහිලි සිස්ටම් එක තමයි හැම ගෙදරකම යූස් කරලා තියෙන්නේ. මෙහෙම අරගෙන මෙන්න මෙහෙම වයින් බැරල් එකට යාලා වතුර එකතු කරගෙන තියනවා. ඒ කාලේ. ඔන්නමයි වෙලා තියෙන්නේ. තාක්ෂණය තමයි තිබ්බ ස්වභාවික දේවල් ප්‍රයෝජනය කරගෙන තියෙන්නේ. අද වෙනකොට ඒවා දිනුනලා. ප්ලාස්ටික් ඇවිල්ලා. යකඩ ඇවිල්ලා. නේද? වෙහි පිල්ල නොමයි ඒ කාලේ. වතුර හිනන එන්න මේ කෝටු දිගේ ඩොන් ගාලා ගල උඩට වැටෙනවා. මේ කෝටු දිගේ ඇවිල්ලා එතන මේ කෝටුව සෑහෙන කාලයක් පරණයි. හැම ගෙදරකම වහලුට යන ඉනිමගක් තියෙනවා. මම දැක්ක සුවිශේෂී ලක්ෂණය තමයි ඒක. දැන් ඒක යකඩ වලින් තියෙනවා. ඔව් දැන් යකඩ වලින් තියෙනවා මේක. ඒ කාලේ ඇයි දන්නේ මේ හැම ගෙදරකටම මේ හැම ගෙදරකම වහලේ උඩට හිම් වටනාම හිම කඩන්න. එහෙම තමයි අපේ නෝනා කියන්නේ මොන්නම් ඕවා දන්නේ නැහැ. අසර 200කට වඩා පරණ ගෙදරක තිබ්බ වීවින් එකක්. රෙදි වහන මැෂින්. අද මියුසියම් එකක් වශයෙන් නෝදම් කරන් වෙන්නේ. තුර්කවල. ගිනි අරන් ඉතුරු වෙච්ච එකම නිවාස පෙළක්. තියන්නේ ඒ එක නෝල් කොට වීවින් එකේ කොටසක්. එතකොට මෙතන තියෙන්නේ වේවැල් කර්මාන්තේ තියෙන්නේ ගම්මානේ ඉතුරු වෙච්ච ගෙවල් ටික. අසරණක තුර්කොල ඇති වුණා ලෝක යුද්ධෙදී නේද? දෙවෙනි ලෝක යුද්ධෙදී බෝම්බෙල්ල මේ ගම්මානේ මේ තුර්කු නගරයම විනාශ වුණා. ඒ තුල ඉතුරු වෙච්ච නිවාස කීපයක් දැන් සංරක්ෂණය කරලා තියෙනවා. එතකොට ඒව බලන්න තමයි මේ ආවේ. හරි. මේ තියන්නේ ඒ කාලේ වතුර බට. කොහොමද වැහි පිහිලා දාලා තියන්නේ කෙලින්ම ගහක කඳක්. ඒ කියන්නේ අපි හිතමු අපේ ලංකාවේ නම් තියෙන ඔය අපි ගන්න පුළුවන් නේද කිතුල් ගහක් නේද? ඒ වගේ මැදේ බඩේ අහක් කරලා තමයි වැහි පිහිලා සෙට් කරලා තියෙන්නේ. එතකොට මෙතෙන් ආවන් පස්සේ මෙන්න මේ පොල්ල දිගේ හෝ වතුර පල්ලෙහාට වැටලා මෙන්න මේ වයින් බැරල් එකට වැටෙනවා. එතකොට මෙන්න මෙහෙම එකතු කරගන්නවා. ෆෝටෝ දිගේ තමයි පල්ලෙහාට එන්නේ. තාම රේඩියෝ එක වැඩ. ඒකයි තියෙන හොඳ. ස්පට් ගිනේ උදුණා. මේ
මේ තව සුවිශේෂී දෙයක් පෙන්වන්න යනවා වලට. මොකක් කියලා හිතන්නේ මේක? මේ පොඩි කට්ටියට කක්කි දාන්න හදපු එක. මේ ලොකු කට්ටියට ඒ කාලේ කක්කි දාන්න හදපු එක. කොහොමද? ටිකිරි මොලේනේ. මෙහෙනම් ඉතින් කුරහන් අමරන්න නැතුව ඇති. අයියා වරන් දැකි. ඈ? රයි ඕට්ස් ඕට් සමරන්න ගත්තේවා තමයි ඉතින් මං හිතන්නේ. තිරුනේ රයි පාන දෙන්නේ. නේ ඒ කාලේ ඉතින් භාවිතා කරපු දේවල් එක එක ගෙවල් වල තියෙන්නේ එක එක කර්මාන්තය සඳහා භාවිතා කරපු උපකරණ. ඒ කාලේ මං හිතන්නේ සීමිත ජනගහනයක් නෙන්න ඇත්තේ. ලෝක යුද්ධයේදී විනාශ වෙච්ච ගම්මානේ ඉතුරු වෙච්ච ඒවා. පොඩි ඇඳක් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා ඒ කාලේ. ඔව් මේකත් ඒ වගේම රෙදි යපු ගෙදරක්. ඒ කාලේ ඉතින් ගාමන්ට්ස් නැහැනේ නේ. ගම්මානේ ජීවිත මිනිසුන්ට අවශ්‍ය රෙදි වියල් දුන්න ගෙදරක්. සුන්දරයි. මේ තියන්නේ රජින කාලේ. ඔය ලංකාවේ කට්ටිය හොයන්නේ රජින සලකුණු තියෙන ගන්න එහෙමනේ. මේක තවත් වීදියක් ඉතුරු වෙලා තියෙනවා. අපි යනවා මේ වීදියේ තියෙනවා බලන්න. මේ තියෙන්නේත් ආදි කාලේ රේඩියෝ එකක්. තාම වැඩ හොඳේ. ළඟට යන්න විදිහක් නැහැ. ඒක මම දුර ඉඳලා ගත්තේ. ෂෝක් පුටුවක් තියෙන හවසට රෙස්ට් කරන්න ටිකි ටිකි. අපි දැකලා තියෙන පුරුදු දෙයක් තියෙනවා. අපි නම් කියන බෝලත් කියලා නේද? අතු ගාන්නේ කාලේ ගත්තේ ඒවා. අපි මේ දැන් යන්නේ සුෂි ස්ථානයකට තමයි බේකරියක්. ඇතුළට යන්න කියන්නේ විතර. ඉතින් බේකරි හරියෙන් තැටි ටික ඔයාලට පේනවා තියෙන්නේ. තැටි ඒ කාලේ හදලා තියෙන කෑම විතර මේ තියෙන්නේ. පෝරන පොඩි ගම්මානේ යන්නේ. ඒ කාලේ ඉච්චර දිනුන්නේ නැතේනේ ගොඩක් කට්ටිය නැතුව ඇතිනේ. අන්නමයි බක්කරේගේ ගෙදර ඒ දවස්වල බක්කරේගේ ප්ලේස් එක ගෙදර නෙමෙයි. ඔක තමයි තියෙන්නේ. බක්කරේගේ ප්ලේස් එකේ හදපු බනිස්සනම. මෙතන තමයි තේ බොණ්ඩ කඩේ තිබිලා තියෙන ඒතොර බේකරිය. එක්කම කට්ටිය තේ බොණ්ඩ තියලා තියෙන කඩේ. එතකොට මේක ඇතුලේ මේ පැත්තේ තියෙනවා ඒ කාලේ තිබ්බ දේවල් වෙන මම කියන්නේ මොඩර්න් කවුරපා කවුරපාන ඔය යටම තියෙනවා. මේ මෙයාලා හදන පාන් වර්ග. සුවිශේෂී දෙයක් මේක. ආදි කාලේ කැමරාවක්. ඔකට ඔළුවත් එක්ක වහගෙන හැමනේද ගන්න. අනේ මන් දන්නේ. ෂුට්ටක් ඇතුලේ ඉඳන් හැමනේ ගන්න ඉස්සර ෆොටෝ. එන්නේති. කාලේ ඔරලෝසු හදපෙක නෑ ගෙදර. මේ නෝස් නෝන්ලා ගෙල්ලනේ. ඔයාලට පෙන්නන්නේ රාජකීය කේතලයක්. කවුපා. මේ කඩේක තිබ්බ කේතලයක් රාජකීය කේතලයක්. මේක නේද මොකද්ද කියන මට නම් තේරෙන්නේ නැහැ. මොකක් හරි එකක්. නැත්නම් ගැජමිට් එකක් තමයි කාලේ. මේක නම් බේකරි එක. අවන් බේකරියක් හරි. ඔව් ඒ වගේ වෙන්න ඇතිනේ. පොඩි මිනි බේකරියක්. තවත් වැදගත් දෙයක්.
මොනවද ඒක අර ටින්ටින්නේ ඇත්තම කියන්නේ මොනවද අර අච්චු යන්ත්‍ර අච්චු කරන යන්ත්‍රයක් නේ අච්චු ගන්න. ප්‍රෙස් කරපු එකක්. එහෙම තියලා තියෙනවා මේ මොන හරි මේ එම්බෝස් කරන්න ගත්තා මේ තියෙන්නේ රෝලර්ස් අකුරු දාලා පුෂ් මේ ප්‍රෙස් කරන එක නේ. මුද්‍රණ යන්ත්‍ර තිබිලා තියෙන ඒ කාලේ. මැටි වලන් කුඹලගේ ගෙදර මැටි වලන් කර්මාන්තේ කරපු ස්ථානේ ඒක ඩිසයින් කරපුවා ඒ කාලේ මේ තියෙන්නේ පෝරණුව පුච්චන ලද සකපෝල එහෙම ඉන්නද නේ ඔව් ඒක තමයි සකපෝරු තියෙන මෙතන හරි කැඩිච්ච කටු ගල කරකන එන ආමුවලන් ගොඩක් තියෙනවා. මේ මේ කාලේ කරපු වලන් ටිකක් හිතුරු වෙච්ච පොට්ස් තියෙනවා ඒක ඩිසයින් වල ඒවා මේ මැටි කලණ්ඩ ගත්තේවා ආතින්නේ ටුකුටුක් ගල කරකන්න නේ ඉන්නේ නේ පිහිලා මේක තට්ටු දෙකක තරක් යංකු එක කොහොමද කියලා බලන්නත් එක්කලා ෂූ මේක කෙනෙක් සපත්තු මසන්නෙක් යාගේ ආයුධ ටික මේ තියෙන්නේ දැකලා යන්න විදිහක් නැති හින්දා හරියට ගන්න විදිහක් නැහැ යා ඒ කාලේ භාවිත කරපු ආයුධ ටික සපත්තු වදන්න සපත්තු මහන්න ගත්ත මැෂින් එක අර තියන්නේ මෝල්ඩ් ටික ඒ සපත්තු ඒකේ සයිස් වල හදනකොට ගත්ත මෝල්ඩ් ටික මේ පතරන් ටික කර තියෙන්නේ ඒ තියෙන්නේ මහන මැෂිමක් කර තියෙන්නේ මහන්න ගත්ත සපත්තු තවත් කර්මාන්ත කරුවෙක්ගේ එනිනා අන්වර්ග තියෙනවා. එක දේවල් හදලා තිනවා මං හිතන්නේ මෙයාගේ